හිරවිල ඉඳලා නිමාඩු යන ගමන් තමයි මෙතන ආමිගේ ට්‍රක් එකක් තිබ්බ නවත්තලා. ඊට පස්සේ එහා පැත්තේ ආමිගේ බලද්දි මේ අර කම්බි කැඩලා තිබ්බා. මං හිතුවේ ආමිගේ ට්‍රක් එක මොනවාද ඇක්සිඩන්ට් එකක් එන්නද කියලා මං බහැලා ගිහින් මේ මොකද්ද උනේ කියලා මේ පොඩි පොඩි මේ මොකද්ද උනේ මන් කියලා යවම අතන කිව්වා බස් එක පල්ලයට ගිහිල්ලාම ගිහිල්ලා කිව්වා. ඊපස්සේ මං ආමිගේ කටෙන් එවුවා මේ කටු වහිනවද දැන් පොලිසියට කියනවාද ඉන්ෆෝම් කරාද කියලා. ඊට පස්සේ ආමිගේ කටේ කිව්වා මේ අපි මේ ඉන්ෆෝම් කරා අපි ගෝල්ක එනවා කියලා. ඊට පස්සේ මම බැලුවා විනාඩියක්වත් බැලුවේ නැහැ මේ රේල්වේ කවුරු වහින වගේ නැහැ මේ ආමිගේ කෝපල් කෙනෙක් කිව්වා කෝපල් අපි බහිමු කියලා. මුලින්ම මං කෝපල් ඇතුළේ අපි දැන් බස් ගෑනු යද්දි ගෑනු කෙනෙක් කෑ ගන්න සද්ද ඇහුණා. යාව පැත්තක තියලා ඊට පස්සේ ආයේ බහිද්දි තව දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අනිත් පැත්තේ ඔළුව පල්ලා කාටුල් දෙක උඩ එයාගේ යට තව ගෑනු ළමයි හිටියා. ඊට දෙන්නට පණ තිබ්බා. ගෑනු ළමයි ඉස්සරහ තිබ්බා. ඊට පස්සේ එයා උස්සද්දී කෝපල් කිව්වා මචං පල්ලා මේ පොඩි ළමයි ඉන්නවා කියලා. මාත් එක තව එක්කෙනෙක්ම කෝච් එක අරගෙන ඉස්සෙල් එක්කෙනෙක්. එයා මේ එතනින් හරි මමත් එන්නම් කියලා එයා බහිද එයා ඉස්සර උඩ ඉඳලා වැටුණා අඩි 15ක් විතර පල්ලාට ඉස්සර එයාගේ තුවාල වුණා.